M3D එකෙන් අපි ගෙනාවා PLA+ ෆිලමන්ට් එක. අපෙන් ගොඩක් කට්ටිය අහනවා PLA+ කියන්නේ මොකක්ද? ඒක මොන වගේ ෆිලමන්ට් එකක්ද කියලා. PLA+ කියන්නේ සාමාන්‍ය PLA වලට වැඩිය ටිකක් ශක්තිමත්භාවයෙන් වැඩි, ඒ වගේම ස්මූත් එකෙන් වැඩි ෆිලමන්ට් එකක්. ඕගොල්ලන්ට මේ පේන්න තියෙන්නේ ඊසන් බ්‍රෑන්ඩ් එකෙන් එන PLA+ ෆිලමන්ට් එකක්. සාමාන්‍යයෙන් මේක වෙනවා කිලෝග්‍රෑම් එකක ෆිලමන්ට් විදිහට තමයි එන්නේ. එතකොට මේක අපිට print කරන්න ඕන නම් මේකේ printing temperature එකක් තියෙනවා. මේ printing temperature එක තමයි celsius අංශක 210ත් 230ත් අතර temperature. ඒ වගේම මේක සාමාන්‍යයෙන් normal printing වලට භාවිතා කරන නිසා bed temperature එකකුත් මේත් එක්කම එනවා. මේක celsius අංශක 45ත් 60ත් අතර වගේ වෙනවා. අපි බලමු මේක පාවිච්චි වෙන applications ටික. මෙන්න මේ PLA+ item එක අපිට පාවිච්චි කරලා ගොඩක් වෙලාවට prototypes හදාගන්න පුළුවන්. මේ තියෙන අපි මේ විදිහට හදපු prototype එකක්. එතකොට මේකේ ඔයාලට පේනවා ඇති smooth finish එකක් තියෙනවා. ඒ වගේම ලස්සන surface එකක් වගේම finishing එකත් හොඳට ඇවිල්ලා තියෙනවා. මේකේ ශක්තිමත්භාවය සාමාන්‍ය PLA වලට වඩා හොඳ මට්ටමක තියෙනවා. අපි මේවා ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා යුනිවර්සිටි වල ප්‍රොජෙක්ට් වල prototype වලට. ඒ වගේම පොඩි පොඩි decorations items වලට, ඒ වගේම sample item වගේ මේ වගේ print කරන්න අපි පාවිච්චි කරනවා. මේකත් PLA+ වලින් අපි print කරපු bottle එක sample එකක්. මේ විදිහට smooth surface එක finish කරගන්න ඕන නම් ඔයගොල්ලෝ PLA+ වගේ material එකකට යන එක recommend කරනවා. ඒ වගේම මේ තියෙන්නේ enclosure pan එකකට අපි මේ design කරලා print කරපු cover එකක්. මේ pan එකත් ඇතුලේ indoor වැඩකට තමයි පාවිච්චි වෙන්නේ. ඒ නිසා ලොකු outdoor වැඩවලට use වෙන්නේ නැති වැඩවලටත් අපි මේ වගේ PLA+ material එකකින් පාවිච්චි කරනවා. මේ පේන නගොල් මේක ශක්තිමත්භාවය සහ durability එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. මේ යුනිවර්සිටි ප්‍රොජෙක්ට් එකකට අපි කරපු enclosure box එකක්. මේ box එකෙත් හොඳ finishing එකක් වගේම හොඳ හැඩයක් තියෙනවා. මේ PLA+ වලින් හදපු prototype එකක් තමයි. මේකත් indoor වැඩවලට පාවිච්චි වෙන enclosure box එකක් විදිහට තමයි design කරේ. මේ PLA+ වල තියෙන ටිකක් අවාසියක් තමයි මේක outdoor temperatures වලට ලොකු රෝටතු දෙන්නේ නැහැ. මේකේ ගහලා තියෙනවා වගේම මේක සාමාන්‍යයෙන් celsius අංශක 210 230ත් අතර උණු වෙන හින්දා outdoor වැඩවලදී විශේෂයෙන්ම හිරුවෙල්ලි කුඩක් වටන තැන්වල දීර්ඝ කාලයක් මේක පාවිච්චි කරන්නත් බෑ. ඒ වගේම මේක අධික උෂ්ණත්වයට සහ බාහිර පරිසරයෙන් නිරාවරණය වුණාම මෙන්න මේ shapes වල පොඩි පොඩි ඇදවීම් සහ පාට වෙනස් වීමේ හැකියාවන් පවතිනවා. මේක තමයි PLA+ වල පවතින අවාසිය. ඒ නිසා මේක අපි ගොඩක් වෙලාවට යූස් කරන්නේ ඉන්ඩෝර් වැඩවලට පාවිච්චි කරන ප්‍රොජෙක්ට් වලට විතරයි.